ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයාගේ YouTube videos වලට watch time ඉක්මනින්ම හදාගන්න පුළුවන් methods කිහිපයක් පිළිබඳව. ඉතින් මෙන්න මේ methods කිහිපය ඔයත් පාවිච්චි කරොත් ඔයාගේ YouTube partner program එකට එහෙම නැත්නම් ඔයාගේ YouTube monetization වලට අදාළ watch time ටික ඉක්මනින්ම හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් let's go ගිහිල්ලා බලමු මොනවද මේ methods ටික කියලා. අද වීඩියෝ එකේ පළවෙනි මෙතඩ් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝස් ක්‍රියේට් කරනකොට මිනිස්සුන්ට ඉඳගෙන බලන්න පුළුවන් වීඩියෝස් නිර්මාණය කරන්න අමතක කරන්න එපා. ඇයිද කියලා කියනවා නම් ඔයා වීඩියෝ එකක් නිර්මාණය කරනකොට ඔයාගේ වීඩියෝ එකේ පළවෙනි තත්පර 15 ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ golden time එක කියලා තියාගන්න අමතක කරන්න එපා. ඇයිද කියලා කියනවා නම් ඔයාගේ වීඩියෝ එකේ පළවෙනි තත්පර 15 ඇතුළත ඔයාගේ viewers ලට අනිවාර්යයෙන්ම curiosity එක trigger කරලා ඔයාගේ videos බලන්නේ ඇයිද කියලා අනිවාර්යයෙන්ම reason එකක් හදන්න අමතක කරන්න එපා. උදාහරණයක් විදියට මම සතියක් ඇතුළත subscribe 1000යි watch time පැය 4000යි කියලා දැම්මොත් අනිවාර්යයෙන්ම මිනිස්සු skip කරන එකක් නෑ නේද? ඉතින් ඒ වගේ correction එකක් ඔයාගේ viewers ලට ලබා දෙන්න පුළුවන් නම් ඒ viewers ලා අනිවාර්යයෙන්ම ඔයත් එක්ක දිගටම engage වෙන්න අමතක කරන්නේ නෑ. ඉතින් අද කතා කරමු දෙවෙනි method එක තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකක් නිර්මාණය කරනවා නම් වීඩියෝ ස්ට්‍රක්චර් එක තියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ ස්ට්‍රක්චර් එක හොඳින් ඕගනයිස් කරලා තියෙනවයි කියන්නේ රිටෙන්ෂන් එකේ හදවත කියලා ඔයා අමතක කරන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප් කියලා ඔයාගේ viewers ලට හොඳ ජර්නි එකක් දෙන්න අමතක කරන්න. උදාහරණයක් විදියට ඔයා පළවෙනි ස්ටෙප් එකේදී ඔයාගේ ටොපික් එක හඳුන්වන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි දෙවෙනි ස්ටෙප් එකේදී ඔයා එක්සැම්පල් එකක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් තුන්වෙනි ස්ටෙප් එකේදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකේ රිසල්ට් එක පෙන්වන්න අමතක කරන්න එපා. මේ විදිහට ඔයාගේ වීඩියෝ එක හදලා ඉවරනාට පස්සේ ඔයා වීඩියෝ එක අවසානයේදී ඔයා ටයිම් ස්ටැම්ප් දාන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ ස්ට්‍රක්චර් එක අනුව ඔයා වීඩියෝස් නිර්මාණය කරනවා නම් ඔයාගේ වීඩියෝස් වලට අනිවාර්යයෙන්ම වෙනම ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ලුක් එකක් එන්න අමතක කරන්න එපා. ඉතින් අද කතා කරන තුන්වෙනි මෙතඩ් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ viewers ලත් එක්ක engagement එක හදාගන්න අමතක කරන්න එපා කියන එක. ඔයාගේ YouTube channel එකේ videos 1000 2000ක් ඔයාට දාන්න පුළුවන්. නමුත් ඔයාගේ viewers ලත් එක්ක ඔයා engage වෙන්නේ නැත්නම් ඒ viewers ලා ගොඩක් වෙලාවට ඔයාව මගහැරලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ viewers ලා ප්‍රශ්නයක් අහනවා නම් කමෙන්ට් එකක් දානවා නම් ඒ වගේම තමයි එයාලා ඔයාගෙන් ඉල්ලනවා නම් මොකක් හරි වීඩියෝ එකක් අන්න ඒ විදියට දෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ වලට මූලිකත්වය දෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ viewers ලට ඔයා මූලිකත්වය දෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ viewers ලා ඔයාව කවදාවත් දාලා යන්න තත්ත්වයට පත් වෙනවයි කියන එක තමයි. ඉතින් ඒ විදියට ඔයා අනිවාර්යයෙන්ම හොඳ engagement එකක් තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අද කතා කරන අවසාන method එක තමයි ඔයා long form contents අනිවාර්යයෙන්ම series එකක් විදියට හදන්න අමතක කරන්න එපා කියන්නේ. YouTube කියන ගේම් එකේ short forms contents වලට ලොකු hype එකක් අපිට බලා ගන්න පුළුවන්. නමුත් long form contents වලට අනිවාර්යයෙන්ම ඔයාලට series එකක් විදියට ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් ඉක්මනින්ම ඔයාගේ watch time වලට එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ඔයාට පුළුවන් නම් YouTube beginner course එකක් විදියට ලබා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් Photoshop course එකක් 1 2 3 4 කියලා ඔයාලට series එකක් නිර්මාණය කරන්න පුළුවන් නම් Adobe Illustrator course එකක් ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒ විදියට කරොත් ඔයාගේ viewers ලට ගොඩක් දුරට එකින් එක step by step වාට ඔයාගේ videos බලන්න ලබා දෙන්න පුළුවන්. අන්න ඒ විදියට කරොත් ඔයාගේ videos වලට ගොඩක් ඉක්මනින්ම watch time එකතු වෙලා ඔයාට monetization ඉක්මනටම apply කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා video series එකක් හදලා ඉවරුනාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එක ඉවර වෙනවත් එක්කම ඔයා cards apply කරන්න, ඒ වගේම තමයි end screen දාන්න, මෙන්න මේ දේවල් දාන්න අමතක කරන්න එපා. මොකද කියනවා නම් ඔයාගේ වීඩියෝ එක අවසානයේදී ඔයාට පුළුවන් නම් දෙවෙනි වීඩියෝ එක මෙන්න මෙතනින් බලන්න කියලා. අන්න එතන තමයි ඔයාගේ watch time add වෙන මොහොත. ඉතින් ඒ විදිහට ඔයාට කරන්න පුළුවන් නම් ඔයාගේ watch time ප්‍රමාණය එකින් එක දවසින් දවස ඇත්තම කියනවා නම් ගොඩක් ඉක්මනින්ම වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔයාට අවබෝධ වෙනව නේද? watch time කියන එක views වලට වඩා ගොඩක් බලවත් කියලා. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ intro එක strong කරලා ඔයාගේ වීඩියෝ එක structure කරලා ඊට පස්සේ ඔයාගේ viewers ලත් එක්ක engagement වෙලා ඊට පස්සේ ඔයාගේ long form contents වලට series එකක් විදියට ඔයා generate කරලා දුන්නොත්
ඔයාගේ වීඩියෝස් වල තියෙන watch time ප්‍රමාණය ඉක්මනටම ඔයාට එක්ස්ප්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. එහෙනම් හරි. දැන් ඔයාලට තේරුණානේ මේක කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් දැන්ම ඔයාගේ YouTube ස්ටුඩියෝ එකට යන්න. ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝස් ප්ලේලිස්ට් එකක් හදන්න. ප්ලේලිස්ට් එක හදලා ඉවරුනාට පස්සේ මේක ස්ටෙප් බයි ස්ටෙප් ලබා දෙන්න අමතක කරන්න එපා. ඒ විදිහට ඔයා දීලා බලන්නකෝ. ඔයාගේ watch time වැඩි වෙනවා වගේම ඔයාගේ subscribe count එකත් ඉක්මනින්ම වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් හොඳට තේරෙන්නේ නැති. ඉතින් ඒ වගේම තමයි නොදන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඒ comments වලට අනිවාර්යයෙන්ම reply ලබා දෙන්න අමතක කරන්නේ නැහැ. එහෙනම් ඉතින් තවත් දවසක මෙන්න මේ වගේ අලුත් මලුත් YouTube success video එකක් අරගෙන නැවත දවසක මම ඔයාලා ළඟට එන්න. එතකන් ඔයාලා හැමෝටම ටටා බයි see you.